මම අද ඔයාලට කතා කරන්න කැමති වාක්‍යයක should භාවිතය ගැන. should කියන්නේ යුතුයි. සාමාන්‍යයෙන් වාක්‍යයක යුතුයි කියන තැන්වලදී අපි should භාවිතා කරනවා. මේක නිකන් රික්වෙස්ට් කරලා, ඒ කියන්නේ දෙයක් කරන්න ඕනි යුතුයි කියන වගේ දෙයක් මෙතන අඟවනවා. අප නීතියට කීකරු විය යුතුයි. පළවෙනි වාක්‍යය නම් අප නීතියට කීකරු විය යුතුයි. කොහොමද අප නීතියට කීකරු විය යුතුයි කිව්වහම we should obey the law. We should obey the law. අප නීතියට කීකරු විය යුතුයි. ඔබ ඔබේ පොරොන්දුව ඉටු කළ යුතුයි. ඒක කොහොමද ලියන්නේ? ඔබ නම් you, යුතුයි නම් should, keep, ඔබේ පොරොන්දුව නම් your promise. ඔබ ඔබේ පොරොන්දුව ඉටු කළ යුතුයි. මේ වගේ should අපිට භාවිතා කරන්න පුළුවන් වාක්‍යවල යුතුයි කියන අවස්ථාවලදී